තමන්ට හඳුනාගත නොහැකි තුවාලයකට ප්‍රතිකාර කිරීම තමන් හඳුනා නොගත් සතුරෙක් සමග සටන් කිරීමට සමානයි. තුවාලයකට ප්‍රතිකාර කිරීමට පෙර වෛද්‍යවරයාගෙන් අසාගත යුතුයි. ඇයි මේ ප්‍රතිකාර කරන්න බාරගත්ත නැත්නම් මේ ප්‍රතිකාර කරන තුවාලය සුව වෙන්නේ නැත්තේ කියලා. හේතුව දැනගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් පැහැදිලිවම මේ හේතුව අපිට නිවැරදි කළ හැකිද කියලා. තුවාලයට ප්‍රතිකාර කරන ක්‍රමවේද ඔස්සේ තුවාලයේ සුව නොවෙන්න හේතු වෙන හේතුව නිවැරදි කළ නොහැකි නම් අපිට කිසිම දිනක මේ තුවාලය හොඳ කරන්න බෑ. එතකොට මේ පැහැදිලි කිරීම ඔස්සේ පමණක් තුවාලය ප්‍රතිකාර කරන්න යොමු වෙනවා නම් අපි ජයග්‍රාහී විදිහට ඉවර කරනවා. එහෙම නැත්නම් අපිට බොහෝ කාලයක් තුවාලයට විවිධ ද්‍රව්‍ය දමමින් කාලය ගත කරන්න වෙනවා. රෝගියා හැටියට ඔබත් වෛද්‍යවරුන් හැට අපත් තේරුම් ගත යුතු දෙයක් තමයි තුවාලයේ සුව වීම කියන කාරණාව රඳා පවතින්නේ තුවාලයේ සුව නොවීමට හේතුව තෝරා ගැනීම අවබෝධ කර ගැනීම සහ ඒ හේතුවට ප්‍රතිකාර කිරීම හෝ ඒ හේතුව නිවැරදි කිරීම ඔස්සේ තුවාලයට අවශ්‍ය වටාපිටාව හැදීමෙන් කියන එක. තුවාලය හොඳ නොවෙන්න හේතුව නොදැන තුවාලයකට ප්‍රතිකාර කරන්න උත්සාහ කිරීම එතරම් සාර්ථක ප්‍රතිඵල ලබා නොදෙන කාලය සහ මුදල් නාස්ති වෙන දෙයක් බව අපි අමතක කරන්න හොඳ නැහැ.